වගේ කඩුල්ල බිඳ දැමීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ වුණා. කෙසේ නමුත් සල්මන් අලියාගා සෑහෙන විශිෂ්ට ගණයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. පන්දු ප්‍රමාණයට වඩා නැත්නම් ප්‍රහාරාත්මක වේගය 200කට වඩා වැඩියෙන් තබා ගැනීමට සමත් වුණු කැපිපේන ඉනිමක් නායකයා ක්‍රීඩා කරා. මේ ඔහුගේ දැවියාම හොඳ උඩ පන්දු රැකීමක් ෂොට් ෆයින් ලෙග් සිට ඒෂාන් මාලිංගගේ. ඉන් අනතුරුව තමයි කඩළු දඩයම ආරම්භ කළේ වානිදු හාසරංග. ඒ අවස්ථාවේදී ඒෂාන් මාලිංග ඉතාමත් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැක් ගැනීම සිදු කළා. වනිදු තමන්ට අභියෝග කරන සෑම විටම පිතිකරුවාට අභියෝග කරන දක්ෂ උඩ පන්දු රැකීමක්. හතරේ සීමාව ආසන්නයේ සිට පැතුම් නිස්සංක. ඉන් අනතුරුව වනිදු හාසරංග සමත් වෙනවා තමාගේ පන්දුවර 3 තුල කඩළු 4ක් රංගිනි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඔහු දෙවන වතාවට මේ කඩළු 4 දවා ගැනීම සිදු කළා. එසේනම් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති 2020 ක්‍රිකට් තරගාවලිය 1-1 හැටියට සමව නිමාවට පත් වුණා රංගිනි දඹුල්ල ක්‍රීඩා පිටිය. අද විස්තර විචාරයේ ගෙනීමේදී හිතවත් බන්දුල සමන් වතුරේගම, උපාලි විජේසිංහ, ඒ වගේම අමිල ප්‍රනාන්දුමා සමග රැඳී සිටියා. තාක්ෂණික ඉංජිනේරු හැටියට සුරංග ප්‍රදීප් කටයුතු කළා. එසේනම් එළඹෙන එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සහ 2020 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එංගලන්තයේ සමග එක්දින තරග 3ක්, ඒ වගේම 2020 තරග 3ක්. ඒ තරගාවලියත් සමග යලි ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබ සැමට සුවදායි රාත්‍රියකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සමුගන්නා මම ජාලිය ජයන්ත.